අයිබෝන් හැම දෙනාටම අපි කරන්න සූදානම් වෙන වැඩමුළු පහුගිය කාලේ මහරගම ඇරවල සකිසඳ අරණේ අපි වැඩමුළු 9ක් කළා. එතකොට මේ වැඩමුළු කියන්නේ මොනවද? ඔබ විසින් ගායනා කරන ලබන ගීත, කැරොකී සඳහා ගායනා කරන ලබන ගීත නිසි ලෙස පුහුණුවීම් කරලා ඒ පිළිබඳ අධ්‍යාපන රටාවකුත් එක්ක කොහොමද ගීත ගායනා කරන්නේ? ඒවයේ ගීතවල භාවය උපදින පරිදි කොහොමද මේ ගීත ගායනා කරන්නේ කියන එක පැහැදිලි කරන්න අපි මේ වැඩමුළු කරගෙන යනවා. එතකොට මේ වැඩමුළු මාලාවේ 10 වෙනි වැඩමුළුව. ගොඩක් බොහෝ කල් තිනවා. නමුත් මම දැම්ම කියනවා 2026 පෙබරවාරි මාසේ 22 2026 පෙබරවාරි මාසේ 22 මහරගම ඇරවුවල සකිසඳ අරණේදී පැවැත්වෙනවා. එතකොට ඒ සඳහා අය කරන ගාස්තු වැඩි රුපියල් 5000යි. එතකොට ඒ ස්ථානයේ ආහාර පාන සහ ආහාර සඳහා තමයි එකකින් කොටසකුත් දෙනවා. ඒ අනුව ඔබට උදේ 9 සිට හවස 4 දක්වා කාලයක් ගත කරලා ඒ එන හැමෝගෙම ගීත ගායනයන් පිළිබඳ අවබෝධය ලබාගෙන ඒ කියන්නේ අපි දැන් මම කියලා දෙනවා නම් දැන් 25 දෙනෙක් ඉන්නවනම් මේ 25 ගීත 25ක දැනුමත් ඔයාලට ලැබෙනවා. ගීත 25ක දැනුමක් ලැබෙනවා. ඒතර ඒ සඳහා අවශ්‍ය කරන අඩිතාලම මූලික අඩිතාලම ගායනය කොහොමද කරන්න කියන්නේ? කොහොමද වචන උච්චාරණය කරන්නේ? කැරොකී එකකට හෝ නාද ඔකෙස්ට්‍රා එකකට හෝ කිසියම් වාදක මණ්ඩලයක කොහොමද අපි ගායනා කරන්න කියන එක පැහැදිලි අවබෝධයක් ලබා දෙනවා මේ කැරොකී වැඩසටහන තුලින්. එතකොට ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ හිතවතුන් රැගෙන එන්න පුළුවන්. මෙහි මේක ඇත්තම බොහොම මනස්කාන්ත විදියට අපි මේක කරන්නේ අපි ඊටාම හොඳ අවබෝධයකින් හොඳ විනෝදයකින් යුක්තව අපි මේ කටයුතු කරගෙන යනවා. ඔයගලන්ට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. පහතින් දැක්වෙනවා සම්පත් මහත්තයාගේ නම්බර එක. අපේ කළමනාකාරතුමා සම්පත් ලියනගේ මහතා. ඔහුට කතා කරලා ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරලා දීලා අපි ආයෙත් වෙන්න ඒ සඳහා ලියාපදිංචි වෙන්න අවශ්‍ය කරන තොරතුරු එතුමන් ඔයගලන්ට පවසයි. එතකොට මේ තිරේ දිස්වෙන නම්බර එකට කතා කරලා මේ තොරතුරු ලබාගෙන ඒ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න මම ඉතා ඉහළ මට්ටමකින් මේක සාක්ෂි සහිතව කරලා තිනවා ඔප්පු කරලා තියෙනවා. මේකට ඒ සම්බන්ධ වෙච්ච අයට සහභාගී වෙන්න මේකට කමෙන්ට් එකක් දාන්න පුළුවන් කොහොමද අපි මේවා කරලා තියෙන්නේ කියලා. එහෙමත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දිනය 2026 පෙබරවාරි මාසේ 22 වෙනිදා ස්ථානය මහරගම ඇරවුවල සකිසඳ අරණ. මහරගම ඇරවුවල මහවත්ත පාරේ තියෙන මේ මහවත්ත පාරේ කෙරවලේ බොහෝම වනස්කාන්ත රමණීය ස්ථානයක්. එතන තමයි අපි මේ වැඩමුළු කරන්නේ. එහෙමනම් ඔබට පුළුවන් සම්පත් මහතා අමතලා ඔයගලන්ගේ විස්තර දෙන්න. එහෙම කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමනම් අපි ඔලුව එදාට අපි හම්බෙමු.